Jangan makan dulu nih. Hi guys, ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කළුපාන හදින් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දන්නවා එතකොට කළුපාන හදින් කියලා. ඇහින් නැතුව ඇති මුලන් මාර සැරයි. හොඳටම සැරයි. මාර මූලකක් තියෙන්නේ. ඒ කියන්නේ ගස් කැරගෙනවා. ඒ තරම් මාර මූලකක් තියෙන්නේ. අපේ තව සෙට් එකක් ගෙන්න ඉන්න. ඔයාලා තාම එන ගමන් ඉන්න. අපි තම කලින් ආවේ. අපි පස්සේ අඳුනලා දෙන්න කවුද කියලා. දැන් අපි යන් ජෝතිරතර මාමගේ කඩේට. එයාලා එනකන් අපි එතන ඉන්නවා. අපි එතනින් පස්සේ පටන් ගමු අපේ vlog එක. එතනදී කියන්නම් අපි කොහෙද යන්නේ මොකද කරන්න කියලා. එහෙනම් ජය වේවා. දෙනෙක් ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා එන්න දෙන්න 3 දෙනා වුණා දැන් අපි යනවා බඹරකන්ද පල්ලෙහාට ටිකට් එකක් ගන්නවා ටිකට් එක අරගෙන අපි ගිහිල්ලා බලමු එතනට අපේ අනිත් කට්ටිය එනකන් ගයිස් ඔන්න දැන් මේ පැය ගාණක් ඉඳලා අපේ කට්ටිය දැන් තමයි ආවේ බලන්න අපේ කට්ටිය ඔව් අපේ කට්ටිය වෙලාවට වැඩ කරනවා ඒ තරම් හොඳයි හොඳ සෙට් එකක් දැන් අපි යන්නේ බඹරකන්ද උඩට අපි දැන් මේ ලොරියට බෑග් ටික දාගත්තා අපි පිටිපස්සෙන් පේන ලොරියට මේ අපි දැන් යන් උඩට යන ගමන් මෙච්චර වෙලා හිටියේ ජෝතිරතන කඩේ ජෝතිරතනගේ කඩේ එහෙනම් අපි දැන් යන් ගමන් ඔයාලට විස්තර ටික කියන්න අපි උඩ දින කතා කරමු සෙට් වෙමු ජය වේවා What another? What another? Another? Elegiri. හරි ගයිස් ඔන්න දැන් අපි ඇවිල්ලා ඉඳන් මේ වැලිවංගුව පාස් කරලා ආවා. අපි බඹරකන්ද උඩ තමයි අද කැම්පින් කරන්න හැදුවා. හැබැයි අද බෑ අද මාර හුලං. පට්ට මුලගක් තියෙන්නේ. දැන් අපි දැන් බහිනවා ලංකාඇල්ලට යන පාරෙන්. එතන තියෙනවා කිව්වා ලොකේෂන් එකක් කැම්පින් කරන්න. අපි එතනට යනවා දැන්. එතනට ගිහිල්ලා අපි හම්බෙමු. මේ පාර පොඩ්ඩක් ලිස්සනවා. ඇඩ්ජස්ට් වෙන්නත් ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. යා මේක හරිම ලිස්සන සුළුයි ගයිස් ලිස්සන බෝට්ටේ මාවත් අරගෙන යයි දන්නේ බලන්න මේ ටික හොඳයි ඔතනින් එහා තමයි හොඳම ටික හරි මේ අපි මෙතනින් නවතිනවා ගයිස් මෙතන අමාරුයි ඒ හින්දා අපි පල්ලෙහාදී හම්බෙමු හරිම අමාරුයි බඹරකන්ද පල්ලෙහාට ආවා දැන් අපි මේ ටෙන්ට් ගහන තැන ඉන්නේ කැම්පින් ගහන තැන මේ පේනවනේ ඔය මොමෝ දිගට යන්න දින්නේ මෙන්න මෙතන ඇල්ල වැටෙනවා අර තව සෙට් එකක් ඉන්නවා අපි මෙතන පිටිපස්සේ තමයි ටෙන්ට් ගහන්නේ ඔයාලට පේනවද දන්නේ මේ කළුවර වැටෙනවා ලයිට් එක නැහැ ලයිට් දාගත්තට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ලස්සන vlog එකක් වේවි දැන් අපි යමු දර ටිකක් හොයන්න ඕනේ ගිනිමැලයක් ගහන්න ඊට පස්සේ අපි ටෙන්ට් එක ගහ ගන්න ඕනේ කළුවරට යන කලින් අටෝ ගන්න ඕනේ ටක් ගාලා ඒකින්ද අපි දැන් මෙතන වීඩියෝ නවත්තනවා ඊළඟට අපි ගිනිමැලේ ගහලා ටෙන්ට් එක ගහලා ඊට පස්සේ එන්නම් අපි වීඩියෝ එකට ආයේ එහෙනම් ජය වේවා
කොන්දද? ළඟට Dear Janika, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. එන්න අයියේ මල්ලි එන්න. එන්න. ආලු එන්න. අපේ ඉඳලා අයියා. ඊවෙනි එකද? 24 නේ? level up ගැම්මත් තමයි ඈ. යන්දී ඊවෙනි එකද? 4. Thank you guys. ආදරේ. මේක අමතක වෙන්නේ නැහැ. නියමයි happy birthday happy birthday happy birthday. wow මේ කේක් එක දැන් මගේ ජීවිතේ කියන්නේ අමතක වෙන්නේ නැති කේක් එකක් ඈ. එතකොට guys දැන් මේ කේක් එක කවුද ගෙනාවේ කිලෝමීටර කීයක් ආවද? දැන් අපි බඹර කන්ද උඩ ඉන්නේ guys. එතකොට දැන් මේ කේක් එක ඇවිල්ලා තිනවා කොරේ ඉඳන් උඩ බඹර කන්දට ඇවිල්ලා තිනවා කිලෝමීටර 160 ගානක් විතර. හරිද? මේක ගෙනාවේ මට විශේෂයෙන් කවුද? කේක් ගර්ල්. දැන් අපේ කේක් ගර්ල් කවුද? මේ ඉන්නවා කේක් ගර්ල් මේ. රාශක්කා. මෙන්න ඉන්නවා කේක් ගර්ල්. ඔයාට ලස්සන කේක් හදා ගන්න ඕන නම් ඔන්න කේක් ගර්ල්ට කියලා. ඔයාලා ලස්සන කේක් හදා ගන්න පුළුවන්. amazing guys මේ කියන්නේ මේ කේක් එක guys අවිල්ලා ඒ කියන්නේ දැන් මෙච්චර විශේෂ වෙන්න හේතුව දැන් ඔයාලට තේරෙනවා ඉතින් මේ මහ කළුවරේ කැම්පින් එකක් අස්සේ මේ කේක් එකක් අපිට ගන්න ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. thank you මේ නිරාසක්කි anniversary වලට birthdays වලට function වලට ඔන්න අපේ ළඟම හිතවතෙක් ඉන්නවා numbers ටික යාගේ දාන්න cake girl page එකක් තියෙනවා follow කරන්න. එහෙම තමයි ඔන්න මගේ birthday එක මෙයාලා surprise කරේ මාව. ඉතින් ආදරේ guys ඔයාලා හැමෝටම මේ කට්ටිය ඉන්නවා. ඔන්න ඉන්නවා එහා පැත්තේ මේ සමිතැලමේ මේ කට්ටිය වැඩ හොඳටම මේ බින්දුල අයියා ඉන්නවා. බින්දුල අයියා හෙට එයාව explain කරන්න එයා කවුද හරියටම කවුද කියලා. එහෙනම් thank you so much. thank you cake girl mage girl thank you guys. hi Yo. good morning guys. දැන් ඔන්න අපි උදේ නැගිටලා ඉන්නේ. දැන් වෙලාව 7:00 විතර ඇති. සීතයි හරිම සීතලයි. අවුවක් එනවා. හුලං තිබ්බා. හුලං කියන්නේ guys ඒක මාරම experience එකක්. ගලවන් යන හුලම් ඔව් පාන්දර පොඩ්ඩක් බලද්දි ඒ කියන්නේ එකපාරට ටෙන්ට් එක නිකන් අකුල ගහකට යන්න වගේ නිකන් එකක් එනවා. හැබැයි එහෙම උන්නේ නැහැ. ඒ මුලනගද බබරකන්ද පල්ලෙහා ඉන්නේ. මේ හරි බබරකන්ද පාමුල ඉන්නේ. අපි දැන් එතනින් පල්ලෙහාට යනවා. ඒ ජෝතිරතන මාමා කඩේ ගාවට චේන්ජ් එකක් දාගෙන මේ වැඩ ටික කරගෙන මෙතන ඊට පස්සේ යනවා තව ලස්සන වැඩකට. අපි ඒක එතනදී හම්බෙමු. ඊයේ පොඩි වැරදීමක් වුණා. අපි ලංකෑල්ලෙන් නෙමෙයි බැස්සේ බම්බරකන්දලට තමයි බැස්සේ. මේ සමා වෙන්න guys. ඩාම් වෙනවා ඩූ වෙනවා. මොකද හවස හිටියේ හැක්කලා හිටියේ ඒ හින්දා. දැන් මේ පිටිපස්සෙන් පේනවා ලස්සනට මේ බම්බරකන්දැල්ලේ උඩම ටික. ඒ මෙතනින් තමයි වතුර ටික වැටෙන්නේ. මෙන්න මෙතනින් මේ අපි එහා පැත්තේ මේ හිමීට ගලාගෙන යනවා පල්ලෙහාට. මෙතන තව සෙට් එකක් ඉන්නවා. දැන් යාළුවත් වැඩ ටික ඉවර කරගෙන පල්ලෙහාට යන්න හදන්නේ. හරි දැන් මෙතන වැඩ ටික ඉවරයි අපි හම්බෙමු ආයි ජෝතිරතන මාමා කඩේ ගාවදී. ඔතන තමයි අපි ටෙන්ට් ගැහුවේ. ඔය ඉන්න අපේ කට්ටිය. හරි එහෙනම් අපි මෙතනින් නවතිනවා guys. අපි පල්ලෙහාට යනවා දැන්. පල්ලෙහාදී සෙට් වෙමු.
හරි මහන්සි ගයිස්. අපි විඩා නිවනවා. අම්මෝ වතුරත් නෑ අනේ අපිට. හරි මහන්සි තොලකට වේලිලා. ඊට වඩා හපන් මේ කොළ ලෙස්සනවා ඉවර යන්නේ නැහැ. ජන්දිනම් පස් තැනක විතර පොඩ්ඩක් බිම ඇල්ලුවා. මගේ පස්ස හොඳට තැලිලා තියෙන්නේ වැටිලව. මේ අපි දැන් බලමු කොහෙටද යන්නේ කියලා. ගෙස් කරන්න බලන්න කොහෙටද යන්නේ කියලා. අපේ ජන්දිය උඩකට ගහගෙන යන අවස්ථාව. ජන්දි මොකද උනේ? පරිසරය දකිද්දි මාර මාසයි. හොඳටම හති. වෙනද වගේ අපි සමිත අයියා ඉන්නවා ඇමරිකන් කරන්න. ඔයාලා දන්නවනේ සමිත ඉන්නවා නම් තමයි වෙන්න දෙයක් නැහැ. මේ හින්දා අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. දැන් සමිත අයිලා කට්ටිය සෙටප් එක ගන්නවා රෝප් ටික හදලා. බාන්ඩෝ ගයිස් ලස්සන. කිලෝමීටර් 2ක් විතර ආවනේ. හැබැයි දෙකට ටිකක් අඩු වෙනවා. ඒකට වඩා දැනුණා මහන්සි වැඩි කම. හරි ගයිස් ඔන්න දැන් අපි ඉන්නේ ලංකාවේ උඩ. අද අපි ලස්සන වැඩක් කරන්න යන්නේ වෙනදා වගේම අපේ හිත මිත්‍රයා සමිත අයියත් එක්ක අපේ සාමි. ඔන්න දැන් අපේ සාමි ඉන්නවා පල්ලෙයා. අනිවාර්යෙන් අපි දැන් මේ අද මාර විදිහට එක්සයිටඩ් වෙලා ඉන්නේ. ඔන්න දැන් අද අපි බලමු ලස්සන මේ වැඩේ මොකක්ද කියලා. අද ලස්සන ඇප්තරින් එකක් යන්නේ. ඒ අපේ ඇඩ්වෙන්චර් හන්ටර්ස් එක්ක ට්‍රැවල් ජෝඩුව.
ඔන්න ගයිස් අපි දැන් ඇබ්සලින් එක කරලා ඉවරයි. අපි ලංකාවෙල්ලේනොත් බැස්සා එහෙනම්. ජය වේවා. දැන් අපි පල්ලෙහා ඉන්නේ. ඔව් මට නම් සීතල් දුව සීතල් වල තියෙන්නේ. මේ පළවෙනි විනාඩි ටිකේ පොඩ්ඩක් අමාරුයි, පොඩ්ඩක් බයයි. ටිකක් මැද්දරෙද්දී අවුලක් නැහැ. අන්න අතන බහිනවා දැන් සමිත අයියයි නිරාචක්කයි. පළවෙනි ටිකේ බයක් හිතුණා නැත්තේවත් නෑ. ඉතින් මට ගොඩම බය හිතුණා අන්තිම ටිකේ මෙතන. අර අතන අර අපි අර එතනත් එක්ක මේ අර එක තැනක මේ පොඩි නිකන් අර පැත්තට ස්ලෝප් එකක් තිබ්බ හින්දා අපි පැත්තට ගියා. ඒ වශයෙන් අදීර අයියා තමයි ඇවිල්ලා මාව ගත්තේ පූල් එකේදී මේ ආතල් වැඩේ ගයිස්. මේ සමිත අයියා ඉන්නවා නම් ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒ හැමදාමත් කිතුග රාෆ්ටින් එකේ සමිත අයියා අපිත් එක්ක හිටියා. ඔන්න එනවා අපේ සමිත අයියා නිරාශක්කයි. අර නිරාශක්කයි නේ ටිකද මේ ටික තමයි චුට්ටක් අමාරු ලෙස්සනවා වැඩි. වාව්. ඔයාලට ආසයි නම් ගයිස් අනිවාර්යෙන් කතා කරන්න අපේ සමිත අයියාට ඇඩ්වෙන්චර් හන්ටර්ස් මේ ඇප්සලින් එකක් කරන්න පුළුවන් ඔයාලටත් ඇවිල්ලා. අපි කිසිම දෙයක් දැන් දන්නේ නැතුව නේ අපි ඇත්තම කිසි දෙයක් දන්නේ නැහැ. මේ අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. හැමදේම කියලා දුන්නා. හරියම කියන්නේ කියන්න වචන නැහැ. මාරම සතුටුයි. ඉතින් වචන නැහැ කියන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Hi. Done and dusted. හොඳයි සුපිරි. අපේ නිරාසක්කටයි සමිත අයියටයි බොහොම පිං. වැඩියෙන් ඉවෙන්ට් හම්බෙන්න ඕනේ. වැඩියෙන් කට්ටිය එන්න ඕනේ ඇප්සලින් වලට, කිතුල්ග රාෆ්ටින් වලට. ඔයාලටත් කතා කරන්න පුළුවන් කිතුල්ග රාෆ්ටින් යන්න, ඇප්සලින් කරන්න. ඇඩ්වෙන්චර් හන්ටර්ස්. මොකද්ද? ඇඩ්වෙන්චර් හන්ටර්ස්. තව ටිකකින් හම්බෙමු වෙනවා. ජය වේවා. අපේ බින්දුල අයියත් ඈ මේ ඕම වතුරට එන්න වතුරෙන් බහින්න දැස වතුර පොඩක් ගාගන්න ජයග්‍රාහී බැසිල්ලා. හරි ගයිස් දැන් ඔන්න අපි ලංකාවෙල්ලේ ඇප්සලින් ඉවර වෙලා අපි දැන් මේ යනවායි ජෝතිරතන මාමා කඩේ බලා බඩගිනි. මහන්සි ගයිස් වචන එන්නෙත් නැහැ. පොල් ගාලා මොනවද හදන්න යන්නේ? කොච්චි සම්බෝල. එහෙනම් ගයිස් අපි මේ බඹර කන්දෑන පොලුත් හරි ගයිස් ඔන්න දැන් අපි රැයට කෑවා. අපි බඩපිරෙන්ට කෑවා පොලුත් ගාලා ඉවර කරලා ඔන්න දැන් කඩේ නමක් කියුනේ. මේ ජෝතිරතන මාමා තමයි අපිට මේ කෑම ටික දුන්නේ නැද්දා. ඔයාලත් දෙන්න බඹර කන්දාවොත් අනිවාර්යෙන් මේ කඩේට කන්ද පාමුලමයි තියෙන්නේ. මේ දැන් යන්නේ පොඩි ඔයාලට පොඩි ඉඟියක් දෙන්න පොඩි වැඩක් ගැන. ඒත් එක මේ වීඩියෝ ඉවර කරනවා මෙතනින්. දැන් ඔයාලා දකින්නදී අපි අපේ සාමි එක්ක ලස්සන වැඩක් කරාද ලංකාවෙල්ලෙන් පහළට බැස්සා. ඒ වගේම ඔයාලටත් පුළුවන් වෙයි අපිත් එක්ක ජොයින් වෙලා ලස්සන වැඩ ටිකක් කරන්න ඉස්සරහට. ලංකාවේ ලස්සන තැන් වලට යන්න පුළුවන් වෙයි. පුළුවන් වෙයි. අලුත් වැඩ ටිකක් පටන් ගත්තා. ඉස්සරහට වැඩ ටික බලා ගන්න පුළුවන්. ලංකාව වටේ ඇවිදලා කරලා අපි ඉවෙන්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. කරමු. සෙට් එකලා ඉන්න අපිත් එක්ක.
එල්ල කිරි. එහෙනම් වා බලමු එතකොට ඔයාලටත් පුළුවන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඔව් අපිත් එනවා එතකොට. experience එකක් ගන්න පුළුවන්. අපිත් එක්ක ඔයාලටත් එන්න පුළුවන් එහෙම වෙනස්ම වුණොත් අපි විදිහේ. වෙනස්ම විදිහේ අපි අනිවාර්යෙන් ඉස්සරහට කියන්නම් මොකද්ද වෙනස කියලා. බලලා ඔව්. මේකත් බලන්න මේක බලලා අන්තිමට ඔයාලට Idea එකක් අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. අපේ ලොකු මැඩම් ඉන්නවදනේ. එයා කනවා. පේනවනේ. නිකන් වින්දුල බොසා ඉන්නවා මේ හැබැයි. වින්දුල අයියා ඉන්නවා මෙතන. අපේ ඩ්‍රෝන් ඩ්‍රෝන්. අපේ වීඩියෝ එකේ ලස්සන ඩ්‍රෝන් අරන් දෙන වින්දුල අයියා. Thank you ෆොටෝග්‍රැෆර් so ඉන්නවා මේ පැත්තේ. photographer ඉන්නවා මේ පැත්තේ. Thank you so much. එහෙනම් thank you so much හැමෝටම. සමිතයි thank you. ඉරාසක්ගේ thank you. වින්දුලයි thank you. ජය වේවා ජය වේවා. උඩුමලි thank you. එහෙනම් see you the next video guys. ගිය දුන්නා ඔන්න පොඩ්ඩක් ඒක ID එකක් ගන්න. ලෑස්ති වෙන්න. travel ජෝඩු අපිත් එක්ක ඉන්න කට්ටිය ඔයාලා ලෑස්ති වෙන්න. ඔයාලත් අපිත් එක්ක දැන් ඔයාලා මැසේජ් දානවනේ අපිට. අපිත් එක්ක යන්න ආසයි ගමනක් යන්න travel එකක් යන්න ආසයි කියලා. ඔන්න ඒකට chance එකක් ඉස්සරහට එයි adventure hunters ලත් එක්ක අපේ සාමියා කියලාත් එක්ක. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා guys. තව වීඩියෝ එකකින් හම්බෙනකම් ජය වේවා. bye bye bye. ටටා. ජය වේවා උදාරයි. උඩ බුස.